අපි බලමු මගේ නවකතා පොත් එකතුව. මම මුලින්ම කෙරුවේ පිහාටු නවකතාව. මේකේ නම් මගාව පිටපත් කීපයක් තියෙනවා. බුක් ෂොප් වල පිහාටු ගන්න තියෙනවා තාමත්. මේ ඊළඟට මම කරපු පොත වීදුරු. මේ පොතේ මංගාව මේ පිටපත විතරයි තියෙන්නේ. මේ මං වෙනුවෙන් වෙන් කරගත්ත මගේ පිටපත. මේක බුක් ෂොප් වල නම් තියෙනවා. මගෙන් නම් ඕඩර් කරලා ගන්න බෑ. පිහාටු නම් මගාව යම්කිසි සීමිත ප්‍රමාණයක පිටපත් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ඊළඟට මගේ ඔයාලා අතට ආව නවකතාව පවුරු. මේක තාරා ප්‍රකාශනයක්. ඉතින් මේ වෙලාවේ මම තරංග දිසානායක මහත්මියව සිහිපත් කරනවා. ඇය තමයි මේ මැදිහත් වෙලා පවුරු කියන නවකතාව ඔයාලා අතට පත් කරන්න කටයුතු සැලැස්සුවේ. ඉතින් මේ පවුරු පොත ඔයාලට ඕන නම් තාරා ප්‍රකාශන සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තරංගමිස්වත් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේ තමයි මගේ ඊළඟ නවකතාව සහරාවේ මල්. ඒකෙත් මංගාව පිටපත් නෑ. පිටපත් සේරම ඉවරයි. බුක් ෂොප් වල තියෙනවා ඔයාලට ගන්න. ඒ වගේම ඊළඟට ආවේ ශිඛරතරණය කියන නවකතාව. ඇත්තටම මේකෙත් මංගාව ස්ටොක් ඉවරයි. මේ මගේ පොත. මං තියාගත්ත මගේ පිටපත. එතකොට මේ ගිනිමල් ලිම. ගිනිමල් ලිම නගදී ආපු නවල් එකක් හින්දා මේකේ පිටපත් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම බුක් ෂොප් වල මේක තියෙනවා. ඒ වගේම මෙන්න මේ අවුරුද්දේ ජනවාරි වල ආපු වෛරයේ අග්නිධාරා. ඉතින් මේ පොත් ඔයාලට ගන්න පුළුවන්. මම එකින් එක ඔයාලට මිල ගණන් පෙන්නන්නම්. වෛරයේ අග්නිධාරා 1300යි. එතකොට ගිනිමල් ලිම 1200යි. එතකොට ශිඛරතරණය 1200යි. එතකොට සහරාවේ මල් ඒකත් 1200යි. එතකොට පවුරු කියන්නේ ටිකක් පිටු වලින් වැඩි පොතක්. මට මතක හැටියට පිටු 272ක්. හරියටම හරි මගේ මතකේ. ඉතින් ඒ නිසා ඒක ටිකක් මිලයි. 1400ක්. එතකොට වීදුරු පොත මං හිතන්නේ එච්චර පිටු නෑ. ඒක 950යි. පිටු 164යි. මේ කාලේ කොරෝනා කාලේ නිසා හැමදේම ගණන් හින්දා අපිට මේ පොතටත් වැඩිපුර මිල දාන්න සිද්ධ වුණා. එතකොට පිහාටු එක රුපියල් 900යි. ඉතින් ඔන්න මගේ පොත් එකතුව ඔයාලට මම පෙන්නුවා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ පොත් බලයි අරගනේ ආසාවෙන් කියවයි කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් මා වෙත යොමු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.